ආයිබෝවන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා ස්මාර්ට් ෆාම YouTube නාලිකාව. අද මම ඔයාලට කියා දෙන්න යන්නේ තිබ්බොටු ගහකට වම්බොටු අත්තක් බත් කරන ආකාරය. මේක ඇත්තටම ඊටාම සියුම් කාර්යයක්. ඊටාම සියුම්ව ඊටාම ඉවසිල්ලෙන් කරන්න ඕන වැඩක්. ගහක බද්ධ කිරීමේ ප්‍රධානම කටයුත්ත තමයි දැන් කරන්නේ. මම ඔන්න දැන් කඳ මැද්දෙන් කැපුමක් හේදුවා. දැන් සියුම්ව කඳ මැදින් මෙන්න මේ ආකාරයට තිරස් අතර පැල්මක් යොදනවා. ඊට පස්සේ අපි අරගන්නවා අපි අංකුරයක් බද්ධ කරනවා. ඒ අංකුරය ඒ ආකාරයෙන්ම ඊටාම සියුම් ආකාරයෙන් මේ ආකාරයට දෙපැත්තෙන් පැල්මක් කැපුමක් යොදනවා. ඉන්පසුව ඊටා පරිස්සමින් මේ අපි කැපුම ඇතුළට මේ නිසි ආකාරයෙන් සකස් කර ගන්නා ලද ඒ අංකුරය වම්බොටු අත්ත මෙහෙම සියුම්ව තබා ගන්න. ඔබ ඉතා හොඳින් නිරීක්ෂණය කරොත් ඔයාලට පුළුවන් මේ ආකාරයේ පැලයක් හදා ගන්න. මේකට 100ක් බොරුවක් කරන්නේ හොඳට බලන්න. මෙන්න මේ ආකාරයෙන් බස් යොදාගෙන මේ ආකාරයෙන් පොලිතින් කැබැල්ලකින් මේ ආකාරයෙන් තදින් වෙලා ගන්නවා. කිසිම රහසක් නැතුව මම ඔයාලට බද්ධ කරන ආකාරය සියලුම රහස් කියා දෙනවා. ඔයගොල්ලෝ උත්සාහ කරලා බලන්න. මේක අමාරු වැඩක් නෙමෙයි. හොඳින් නිරීක්ෂණය කරොත් ඔයගොල්ලන්ට පුළුවන් ඵලයක් හදාගන්න. නැත්නම් මම උදව් කරන්න. මේ ආකාරයෙන් අත්ත වියලී යාමක් සිද්ධ වෙන්න පුළුවන් තදවුවට. ඒ නිසා මෙහෙම ඔතා ගන්න ඕන අත්ත. අපි බද්ධ කරන ලද මම මේ කුඩා පැලයකට තමයි අද බද්ධ කරන්නේ. නමුත් මේක ටිකක් ප්‍රමාණයෙන් විශාල තිබ්බොටු ගහකටත් මේක කරන්න පුළුවන්. ඒක ඉතින් ඔබට තියෙන සම්පත් අනුව තමයි ඒක සිදු කරන්න ඕන. දැන් ඔන්න බද්ධ කිරීම අවසන්. දැන් මේ අපි බද්ධ කරන ලද තිබ්බොටු පැලේ උලංගෙන් සෙලවීම වැළැක්වීම සඳහා මේ ආකාරයෙන් ආධාර කත්තක් තබා මෙහෙම ගැට කසා ගන්නවා. මම හිතනවා ඔයගොල්ලෝ මේක හොඳින් නිරීක්ෂණය කළා නම් ඒ බද්ධ කරන ආකාරය හොඳින් විමර්ශනය කරන්න නැති කියලා. මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරනවා උත්සාහ කරලා බලන්න. පැලයක් හදා ගන්න. මේක අවුරුදු 5ක් විතර ප්‍රයෝජන ගන්න පුළුවන්. වම්බුඩු කඩා ගන්න පුළුවන්. මේකට අපිට තව ටිකක් ගහ උස යනකොට තක්කාලි අත්තක්, මිරිස් අත්තක් තවත් එක් ප්‍රභේදවල වම්බුඩු බද්ධ කර ගැනීමක් කරගන්න පුළුවන්. උපදෙස් අවශ්‍ය නම් මං නාලිකාවේ මගේ WhatsApp අංකය ඇතුළත් කරලා තියෙනවා. ඒකට කෝල් එකක් ගන්න. ඒ වගේම මගේ YouTube නාලිකාව subscribe කරන්න, like කරන්න, share කරන්න, උදව්වක් කරන්න. ජය ජය වේවා. ආයිබෝවන්.